සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ඉසිපතනේ මුවවනයේට වඩිනවා. ඒ උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ ගැඹුරු සත්‍යය පළමු වතාවට ලෝකයට දේශනා කරන්න. ඉතින් මේ පළමු ධර්ම දේශනාවෙන් ලෝකයට හෙළිදරව් වෙන්නේ මොන වගේ මූලික සත්‍යයක්ද? අපි ඒ ගැන බලමු. හොඳයි, උන්වහන්සේ Tamanගේ විසඳුම, ඒ කියන්නේ අලුත් මාර්ගය පෙන්වන්න කලින් මුලින්ම ඒ කාලේ මිනිස්සු ජීවිතය ගැන හිතපු වැරදි ප්‍රවේශ දෙකක් ගැන කතා කරනවා. අපි බලමු මේ මොනවද කියලා. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අන්ත දෙක තමයි මේ. එකක් කාමසැප විතරක්ම හොයාගෙන යන ජීවිතය. ඒකට කියනවා කාමසුඛ ලල්ලිකානුയോഗය කියලා. මේක හීන ග්‍රාම්‍ය, ඒ කියන්නේ පහත් සහ කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් විදිහටයි දේශනාවේ සඳහන් වෙන්නේ. අනිත් අන්තය තමයි ශරීරයට අධිකව දුක් දීලා තමන්මම පීඩාවටපත් කරගන්න එක. ඒ කියන්නේ අත්තකිලමථානුയോഗය. උන්වහන්සේ පෙන්වලා දෙනවා ඒක වේදනාකාරී, අනාර්යයි, ඒ වගේම අනර්ථකාරී කියලා. ඉතින් මේ පාරවල් දෙකෙන්ම අවසානයේදී කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලායි උන්වහන්සේ අවබෝධ කරගත්තේ. එනම් ප්‍රශ්නයක් එනවා, මේ අන්ත දෙකෙන්ම මිදිලා යන්න පුළුවන් වෙනත් මාර්ගයක්, වෙනත් විකල්පයක් ඇත්තටම තියෙනවද? ඔව්, තියෙනවා. බුදුන් වහන්සේ ඉදිරිපත් කළේ ඒකට විකල්පයක්. ඒ කියන්නේ අර අන්ත දෙකෙන්ම අයින් වෙලා සමබරම ගමන් කරන ප්‍රවේශයක්. පස්සේ කාලෙක උන්වහන්සේගේ සම්පූර්ණ ඉගැන්වීමේ හරය බවට පත්වුණු මජ්ක්‍ධිමා පටිපදා එන නැත්නම් මැදුම් පිළිවෙත තමයි ඒ. ඉතින් මොකද්ද මේ මැදුම් පිළිවෙත කියන්නේ? සූත්‍රයට අනුව ඒක චක්කුකරණී, ඥානකරණී. ඒ කියන්නේ දහම් ඇසත් නුවණත් ඇති කරනවා. කෙලෙස් සංසිඳවලා විශිෂ්ට ඥානය, සත්‍ය අවබෝධය සහ අවසාන විමුක්තිය වන නිවනටම මඟ පෙන්වනවා. ඇත්තටම මේක පැහැදිලි බව සහ ගැඹුරු අවබෝධය ගෙනන හරිම ප්‍රායෝගික මාර්ගෝපදේශනයක්. දැන් අපි එනවා මේ දේශනාවේ හරයටම. චතුරාර්ය සත්‍ය. බුදුන් වහන්සේ මේක ඉදිරිපත් කරන්නේ හරිම අපූර්ව උපමාවකින්. හරිත දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩක් ගැන රෝග විනිශ්චය කරනවා වගේ. මේ තමයි ඒ පියවර 4 රෝග විනිශ්චය. රෝග ලක්ෂණය, හේතුව, සුවය ගැන බලාපොරොත්තුව සහ ප්‍රතිකාරය. හැබැයි මෙතන හරිම වැදගත් දෙයක් තියෙනවා. බුදුන් වහන්සේ මේ එක සත්‍යයක්ම අධ්‍යයන 3කින් තමයි අවබෝධ කරගන්නේ. ඒ කියන්නේ සත්‍ය මොකද්ද කියලා දැනගන්නවා, ඒකට කරන්න ඕන දේ තේරුම් ගන්නවා සහ ඒක සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි කියලා අවබෝධ කරගන්නවා. මේ විදිහට 12 ආකාරයක ඥානයක් සම්පූර්ණ වෙනකම් උන්වහන්සේ තම වහන්සේ සම්බුද්ධයි කියලා ප්‍රකාශ කළේ නැහැ. පළවෙනි සත්‍ය රෝග ලක්ෂණය හඳුනා ගැනීම. ඒ තමයි මේ පැවැත්මේ බින විශ්වීය ගැටලුව. එනම් දුකක් පවතිනවා කියන එක. ඉතින් දේශනාවට අනුව දුක කියන්නේ මොකක්ද? මේක හරිම පුළුල් විග්‍රහයක්. ඉපදීම, වයසට යන එක, ලෙඩ වෙන එක, මරණය වගේ දේවල් විතරක් නෙමෙයි. ශෝකය, වැළපීම, අප්‍රිය අයෙක් ඉන්න වෙන එක, ප්‍රිය අයගෙන් වෙන් වෙන එක, කැමති දේවල් නොලැබෙන එක. මේ ඔක්කොම දුකක්. කෙටියෙන්ම කියවොත් උන්වහන්සේ දේශනා කරන්නේ මේ ඇලි ගලි ඉන්න පංච උපාදානස්කන්ධයම දුක කියලා. ඉතින් පැහැදිලි නේද දුක කියන්නේ නිකම්ම ශාරීරික වේදනාවකට වඩා කොච්චර ගැඹුරු දෙයක්ද කියලා. දැන් දෙවනි සත්‍ය. ඒ තමයි මේ දුක නිකම්ම අහම්බෙන් වෙන දෙයක් නෙවෙයි කියන එක. ඒකට හොයාගන්න පුළුවන් නිශ්චිත හේතුවක්, මූලයක් තියෙනවා. දුකට හේතුව තමයි තණ්හා. එහෙම නැත්නම් තෘෂ්ණාව. දේශනාවට අනුව ඒක පෝනෝභවිකා. ඒ කියන්නේ නැවත නැවත ඉපදීම හදන දෙයක්. නන්දිරාග සහගතා. ඒ කියන්නේ ආස්වාදයෙන් සහ ඇලීමෙන් යුක්තයි. මේ තණ්හාව ප්‍රධාන වර්ග 3කට බෙදෙනවා. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියලා. තුන්වෙනි සත්‍ය මේක තමයි බලාපොරොත්තුව. අර රෝගියට ප්‍රතිකාරයක් තියනවා, දුක සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් කියන සුබ ආරංචිය. හතරවෙනි සහ අවසාන සත්‍ය ප්‍රතිකාරය. දුක නැති කරගන්න අනුගමනය කරන්න ඕන බෙහෙත් වට්ටෝරුව, එහෙම නැත්නම් මාර්ගය. එහෙනම් මොකද්ද මේ ප්‍රතිකාරය? දුක නැති කරන මාර්ගය මොකද්ද? අපි ඒ ගැන ටිකක් විස්තරාත්මකව බලමු. මේ මාර්ගයට අංග 8ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක 1 2 3 කියලා පිළිවෙලට යන පඩිපෙළක් නෙවෙයි. මේ අංග 8ම එකිනෙකට සම්බන්ධයි. සීලය, සමාධිය, ප්‍රඥාව වඩමින් එකිනෙකට ශක්තියක් වෙමින් තමයි මේ මාර්ගය සම්පූර්ණ වෙන්නේ. දැන් අපි බලමු මේ දේශනාව අහපු පළවෙනි පිරිසට ඒක කොහොම බලපෑවද? ඒ වගේම ඒ මොහොත තිබුණු විශ්වීය වැදගත්කම මොකක්ද කියලා.
දේශනාව ඉවර වෙනවත් එක්තම අහගෙන හිටපු කොණ්ඩඤ්ඤ තවුසාට ෂණිකව ඥානයක් පහළ වෙනවා. යමක් හේතුන් නිසා හටගන්නවද ඒ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි කියන ගැඹුරු අවබෝධය. ඒ තමයි මේ ධර්මය මිනිසෙක් විසින් අවබෝධ කරගත් පළමුම අවස්ථාව. මේ මොහොතේ තියෙන ඓතිහාසික වැදගත්කම තමයි අනුත්තර වූ ධර්මචක්‍රය පෙරලනු ලැබුවා කියන එක. ඒ කියන්නේ ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, දිවියෙකුට, මාරයෙකුටවත් මේ ලෝකේ කිසිම කෙනෙකුට ආයෙත් මේක ආපස්සට හරවන්න බෑ. ධර්මය සාර්ථකව සම්ප්‍රේෂණය වෙලා ලෝකේ පුරා පැතිරෙන්න පටන් ගත්තා. සූත්‍රයේ විස්තර වෙන විදිහට මේ ශ්‍රේෂ්ඨ පොවත ක්ෂණයකින් දිව්‍ය ලෝක පුරා පැතිරෙනවා. මුලින්ම පොළවේ ඉන්න දෙවිවරු මේක ප්‍රකාශ කරනවා. ඒ හඬ අහලා චාතුම් මහරජික දෙවිවරු, ඊට පස්සේ තාවතින්ස, යාම, තුසිත දෙවිවරු එතනින් උඩ බ්‍රහ්ම ලෝක දක්වාම මේ පොවත රැව්පුලි රැව් දෙනවා. ඒ එක්කම දෙවියන්ගේ ආනුභාවයත් ඉක්මවපු මහා විශාල උදාර ආලෝකයක් දසදහස් ලෝක ධාතුව පුරාම පැතුරුණා කියලාත් සඳහන් වෙනවා. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. වසර 2500කටත් වඩා පැරණි මේ ගැඹුරු රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය අපි අද මුහුණ දෙන ප්‍රශ්නවලට යොදලා බැලුවොත් මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද?